ඉතින් ගයිස් සුබ උදෑසනක්. තමයි මගේ ජර්මන් සංචාරයේ මුල්ම දවස. ඉතින් මචං මම අද හිතන් ඉන්නේ යන්න බ්‍රැන්ඩන්බර්ග් ගේට් එක බලන්න. ඉතින් බ්‍රැන්ඩන්බර්ග් ගේට් එක කියලා කියන්නේ ඉතින් මේ බර්ලින් වල කියන්නේ ජර්මනියේ තියෙන අයිකොනික් ප්ලේස් එකක්. ඉතින් මම නැවතිලා ඉන්න තැන ඉඳලා පැයක් විතර දුරක් තියෙනවා. ඉතින් මම දැන් මේ ට්‍රැම් එක ගන්න යන්නේ. ට්‍රැම් එකෙන් ඊට පස්සේ මම ට්‍රේන් එකට යන්න ඕනේ. එහෙනම් අපි ගිහලා බලමු. මේ තියෙන්නේ ජර්මනියේ ට්‍රේන් එකක්. මේක ටිකක් වෙනස් මේ ලන්ඩන් වලට සාපේක්ෂව. ඉතින් මේ ට්‍රේන් එකෙන් කෙලින්ම යන්න පුළුවන් බ්‍රැන්ඩන්බර්ග් ගේට් එක ගාවට. ඉතින් ගයිස් ඔන්න ප්ලේස් එකට ආවා. දැන් මට මෙතනට පේනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් ඔක තමයි බ්‍රැන්ඩන්බර්ග් ගේට් එක කියලා කියන්නේ. ඉතින් මේක ගැන සඳහන් කරොත් එහෙම මේක ඉතින් අර මම කලින් කිව්වා වගේ මේක ජර්මනි අයිකොනික් ප්ලේස් එකක්. ඉතින් ඉස්සර බර්ලින් තාප්පේ තියෙන කාලේ. ඒ කියන්නේ නැගෙනහිර සහ බටහිර වශයෙන් මේ ජර්මනිය වෙන් කරලා තිබ්බා. ඉතින් ඒ කාලේ මේ බ්‍රැන්ඩන්බර්ග් ගේට් එක තමයි එක ස්ථානයක් වුණේ ජර්මනියට ඇතුළත. ඉතින් මේ බර්ලින් තාප්පය කඩා මිදීම සමගම මේ ගේට් එක සංකේතයක් වුණා සාමය සහ ජර්මනි නැවත එක්සෙසත් කමේ. ඉතින් මේ ගේට් එක උඩ තියෙනවා ඔයාලට පේනවා කරත්තයක් සමග මේ අස්සය හතරක්. ඉතින් මේක තමයි මුගලන්ගේ සංකේතය සාමය සහ බර්ලිනේ නැවත එක්සෙසත් කමේ. මේ ගේට්ටුව මීටර 26ක් උසයි. පළල මීටර 65ක් වගේ. ඉතින් අද වෙනකොට ලෝක පුරා සංචාරකයෝ කියන්නේ බර්ලින් වලට එන ජර්මනියට එන සංචාරකයන්ගේ ප්‍රධාන අරමුණු ස්ථානයක් කියලා තින්නේ මේ ගේට් එක. ඉතින් මේ ගේට් එකේ ඉතින් සෑහෙන ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් දෙවන ලෝක යුද්ධ සමයේදී ඉතින් මේ බර්ලින් තාප්පය සහ මේ ගේට්ටුවට හානිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම නැවත සංස්කරණ කීපයක් කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මගේ ලොකු ආසාවක් තිබ්බා මේ ගේට් එක බලා ගන්න. මම මේ ගේට් එක දැකලා තියෙනවා ෆොටෝස් වලින් වීඩියෝස් වලින්. ඉතින් ඒක මට ලොකු අවස්ථාවක් අද මට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් මේක තමයි ඉතින් බ්‍රැන්ඩන්බර්ග් ගේට් එක. එහෙනම් ගයිස් ඉතින් තවත් ගොඩාක් තැන් තියෙනවා බලන්න. ඉතින් අපි අලුත් වීඩියෝස් වලින් හමු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.